ජෙසුපේටයි පියාණන් වහන්සේගේ අනුග්‍රහයෙන් පිරුණු ආශිර්වාදමත් දවසක් මගේ සහෝදර සහෝදරියෝ හැමෝටම. ඉතින් අද දවසේට දෙවියන් වහන්සේ ආත්මයන් වහන්සේ තුලින් අපිට අනර්ග වචනය කතා කරන්නට යනවා. අපි බලනවා අද දවසේ හිතෝපදේශ 4 වෙනි පරිච්ඡේදයේ 4 පදය. ප්‍රඥාව ප්‍රධාන දෙයය. එබැවින් ප්‍රඥාව ලබා ගනින්න. එසේය නුඹ ලබා ගන්න සියල්ල ඇතුළුව නුවණ ලබා ගන්න. මගේ සහෝදරයා සහෝදරිය, මොකක්ද අද දවසේ මේ වචනය තුළින් අපිට පැහැදිලි කරලා දෙන්නේ? ප්‍රඥාව ප්‍රධාන දෙයලු. ඇයි අපිට ප්‍රඥාව ප්‍රධානයි කියලා කියන්නේ? අපි උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමේ මාර්ගයේ අපි ගමන් කරනකොට අපිට ප්‍රඥාව ඉතා වැදගත් වෙනවා. අපි හිතන්නට පුළුවන් අපි යම් තාක් දුරකට ඉගෙනගෙන තියෙනවා, පොත්පත් කියවලා තියෙනවා, බොහෝ දේවල් ඉහළටම අධ්‍යයනය කරලා තියෙනවා, බොහෝ මනුෂ්‍ය පිරිසක් ආශ්‍රය කරලා තියෙනවා. ඒ කාරණාවලුත් එකතු කරගෙන ඔබ හිතනවා ඇති ඔබට ප්‍රඥාව තියෙනවා, ඔබ මනුෂ්‍යයන් එක්ක ගනුදෙනු කරන්න ඔබ දන්නවා. හැබැයි මගේ සහෝදරය සහෝදරිය, මේ සියල්ලම තිබුණත් අපි ප්‍රඥාව මේ පොළවේ ප්‍රඥාව තියනවා කියලා හිතුවත් අපිට මේ වචනේ කතා කරන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ගැන. මේ පොළවේ ප්‍රඥාවට පුළුවන් ඔබ යම් කිසි දුරකට ඔබව යම් කිසි ස්ථානයකට උසස් කරන පිණිස අරගෙන යන්න. හැබැයි ඒක සීමා සහිතයි. හැබැයි දෙවියන් වහන්සේගෙන් දෙන ප්‍රඥාව, ඒකට සීමාවක් නැහැ. උන්වහන්සේ මේ ලෝකයෙන් එහාට අපිව අරගෙන යන පිණිස, ස්වර්ග රාජ්‍යයට අපිව අරගෙන යන පිණිස උන්වහන්සේගේ ප්‍රඥාව අපිට විශේෂ එකක් වෙනවා. ඔබ පියාණන් වහන්සේගෙන් ඉල්ලලා ඒ ප්‍රඥාව, ඔබ උන්වහන්සේගේ ප්‍රඥාව ලබා ගන්නවා නම් ඔබේ ජීවිතයේ බොහෝ ආශිර්වාදමත් දේවල් ඔබ අත්දකින්නට යනවා. බොහෝ හාස්කම් ඔබ අත්දකින්නට යනවා. මනුෂ්‍ය ප්‍රඥාවෙන් ලබා ගන්න බැරි දේවල් ඔබ දෙවියන් වහන්සේගේ ප්‍රඥාවෙන් ඔබ ලබා ගන්නට යනවා. මනුෂ්‍ය ප්‍රඥාවෙන් සිතන්න පුළුවන් දුරට වඩා බොහෝ දුර ඔබ දකින්නට යනවා දෙවියන් වහන්සේගේ ප්‍රඥාවෙන්. නික්මයම 14:16 කියන දෙවියන් වහන්සේ මෝසෙස්ට උපදෙස් දෙමින්, නුඹේ සැරෑටිය ඔසවා නුඹේ අත මුහුද කෙරෙහි දිගු කොට ඒක විදාපන්න. ඊශ්‍රායෙල් පුත්‍රයන් මුහුද මැදට භූමිය පිට යන්නෝය. ඔකේ සහෝදරේ සහෝදරේ, ඔබ එතනදී ඒ වචනය ගැන හොඳින් කල්පනා කරලා බලන්න. එතනදී දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ක්‍රියාත්මක වෙනවා. මෝසෙස්ට කියන මෝසෙස් මුහුද දෙසට අත දිගු කරන්න, සැරෑටිය දිගු කරන්න කියලා. එතනදී මොකක්ද සිද්ධ වෙන්නේ? මනුෂ්‍යයාගේ ප්‍රඥාවේ ඒ සිතුවිලි, මනුෂ්‍යයාගේ ප්‍රඥාවේ සීමාව දෙවියන් වහන්සේ කඩලා දාලා උන්වහන්සේගේ ප්‍රඥාව එතන ක්‍රියාත්මක කරනවා. මනුෂ්‍යයාගේ සිතුවිලි වලින් මනුෂ්‍යයාගේ ප්‍රඥාවෙන් සිතන්නට පුළුවන්ද ඒ වෙලාවේ ඒ මුහුද දෙබෑ වෙනවා කියලා? බෑ. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව මෝසෙස් තුල තිබුණා. ඒ නිසායි දෙවියන් වහන්සේට මෝසෙස් කීකරු වෙලා මුහුද දෙසට සැරෑටිය දිගු කරේ. ඒකට තමයි දෙවියන් වහන්සේගේ ප්‍රඥාව කියලා කියන්නේ. මෝසෙස් ඒ වෙලාවේ ඒ දේ වෙයිද නැද්ද, සෙනගත් එක්ක රජතුමාටත් සොල්දාදුවන්ටත් අපිව අහුවෙයිද කියලා ඔහු සිතුවේ නැහැ. ඔහු දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ලබාගෙන සිටියා. දෙවියන් වහන්සේගෙන් ප්‍රඥාව ඉල්ලගෙන සිටියා. ඒ නිසා ඔහු දෙවියන් වහන්සේ ගැන සැක කරේ නැහැ. ඔහු දෙවියන් වහන්සේගේ ප්‍රඥාවෙන් ක්‍රියා කරන්න, දෙවියන් වහන්සේගේ ප්‍රඥාවෙන් බලන්න පුරුදු වෙලා හිටියා. ඒ නිසා ඔවුන් එතනදී මහත් අභියෝගයකින් ජයග්‍රහණය කරා. අපිට දෙවියන් වහන්සේගේ හඬ අහන්නත්, උන්වහන්සේගෙන් ප්‍රඥාව ලබා ගන්නත් අපි තුල ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම තිබිය යුතුයි. ඒ නිසා අපි ආත්මයන් වහන්සේගෙන් උදව් ඉල්ලමින් අපි දෙවියන් වහන්සේගෙන් ප්‍රඥාව ලබා ගන්නට ඕනේ. හිතෝපදේශ
2:6 කියනවා මක්නිසාද ප්‍රඥාව දෙන්නේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ මුඛයෙන් දැනගැන්මද ඥානයද පැමිණෙන්නේය. ඒ වචනේත් අපිට මතක් කරනවා අපි නිතර අපේ පියාණන් වහන්සේට අපේ මෙවුන්කාරයන්ට අහුම්කම් දෙන මිනිසෙක් වෙන්න ඕන. උන්වහන්සේට සවන් දෙන මිනිසෙක් වෙන්න ඕන. අපි දෙවියන් වහන්සේගෙන් ප්‍රඥාව ඉල්ලලා අපි නිකන් බලාගෙන හිටියට අපිට ප්‍රඥාව ලැබෙන්නට යන්නේ නැහැ. අපි දෙවියන් වහන්සේගේ වචනේ කරන කොටගෙන අපේ ආත්මයට ප්‍රඥාව කාවද්ද ගන්නට ඕනේ. උන්වහන්සේගේ වචනය අපි නිතර කියවනකොට ඒක මෙනෙහි කරනකොට අපි ප්‍රඥාව දෙවියන් වහන්සේගෙන් ඉල්ලලා තිබෙන නිසා අපි තුල ඒ වචනය කරන කොටගෙන උන්වහන්සේගේ දේව වචනය කරන කොටගෙන අපි තුල ප්‍රඥාව වර්ධනය වෙන්නට යනවා. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අපි තුල වර්ධනය වෙන්නට යනවා. උන්වහන්සේ අද දවසේ ඔබටත් මටත් මතක් කරලා දෙන්නේ උන්වහන්සේගේ ප්‍රඥාව ලබා ගන්න. එසේනම් උන්වහන්සේගේ වචනය තව තවත් කියවන්න මෙනෙහි කරන්න එවිට උන්වහන්සේගේ ප්‍රඥාව ඔබ තුළ හටගන්නට යනවා. ඔබේ ජීවිතය වෙනස් වෙන්නට යනවා. උන්වහන්සේගේ ප්‍රඥාව ඔබ තුළ ඇති වෙද්දී ඔබ වෙනස් මිනිසෙක් වන්නට යනවා. අනිත් මිනිසයන්ට වඩා ඔබ ඉදිරියට ගමන් කරන්නට යනවා. ඔබ අනිත් මිනිසයන් අතර නිතර කතා බහේ අනිත් මිනිසයන් නිතර ඔබ ගැන කතා කරන්නට යනවා. ඊටත් වඩා දෙවියන් වහන්සේ සමග මේ ගමන් කරන මාර්ගයේ ස්වර්ගයේ දක්වා මේ යන්නා වූ ගමනාන්තය ගැන ඔබට පැහැදිලි මනසක් ඇති වෙන්නට යනවා. ඔබ දේව වචනේ කියවලා මෙනෙහි කරලා ඒ දේවල් ඔබේ ජීවිතයේ ක්‍රියාත්මක වෙනකොට නොදැනුවත්වම ඔබ තුළ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ඇති වෙලා එතකොට ඔබ සියල්ල කරන්නට යන්නේ උන්වහන්සේගේ වචනයට අනුවයි. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න ඔබ පටන් ගන්නවා. හොඳයි අපි යාඥා කරමු. යහපත් පියාණනි ඔබට ස්තුතියි අද දවසේ මේ වචනය නිසා. ස්වාමීනි අපි අපේ ප්‍රඥාවෙන් අපේ ශක්තිවන්තකමෙන් ස්වාමීනි අපි උත්සාහ කරත් ස්වාමීනි ඒක ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ස්වාමීනි අපි ඔබ වහන්සේගේ දේව වචනය කියවලා ස්වාමීනි ඒ ඇති දේවල් මෙනෙහි කරලා අපි ක්‍රියා කරන්න පටන් ගන්නකොට ස්වාමීනි ඔබ වහන්සේගේ ප්‍රඥාව අපි තුළ වර්ධනය වෙනවා. ස්වාමීනි එවිට ඔබ වහන්සේ තුළ මේ ගමන් කරන ස්වාමීනි අපි බැරෑරුම් කියලා ස්වාමීනි අපි කරන්න බැහැ කියලා හිතන දේවල් ස්වාමීනි අපේ මනසින් හිතාගන්න බැරි දේවල් ස්වාමීනි ඔබ වහන්සේ අපේ ජීවිතේ ඉෂ්ට කරන්න යන බව ස්වාමීනි අපි විශ්වාස කරනවා. එනිසා අද දවසේ පටන් ඔබ වහන්සේගේ වචනේ ප්‍රඥාව අපි හඹා යනවා. ඔබ වහන්සේගෙන් ඉල්ලනවා ස්වාමීනි ඔබ වහන්සේගෙන් ප්‍රඥාව අපි ඉල්ලනවා ස්වාමීනි. ඒ වගේම අපි ඒක සොයනවා ඔබ වහන්සේගේ වචනය තුළ ස්වාමීනි අපි ඔබ වහන්සේගේ දෑතට බාර වෙනවා ස්වාමීනි අපි සමග සිටීමෙන් නිතර මඟ පෙන්වූ මැනව යේසුස් වහන්සේගේ අතිශුද්ධ නාමයෙන් ආමෙන්.